මම පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා ඕගොල්ලොන්ට ඇත්තටම වැදගත් වෙයි කියලා හිතලා. මේ බාත්රූම් එකක්. මේ බාත්රූම් එකට ඔක්කොම අල්ලලා තියෙන්නේ ටයිල් කෑලි. ඒ කියන්නේ ටයිල් අල්ලන තැනකින් ඒ ටයිල් කෑලි ගෙනල්ලා මම ඒවා සයිස් කරලා තමයි මේ බාත්රූම් එකට අල්ලලා තියෙන්නේ. මේක ඇත්තටම ඩිසයින් එකක්. අනිත් එක තමයි මේකට කිසිදු වියදමක් යන්නේ නැහැ. ඕගොල්ලෝ ඔය ටයිල් අල්ලන තැන් වලින් කැපිලා ඉවත් වෙන කෑලි අරගෙන ඇවිල්ලා ඒව මේ විදියට ලස්සනට අල්ලන්න පුළුවන්. මේ බලන්න අඩියට අල්ලලා තියෙන්නේ ඔක්කොම ටයිල් පටි. ඇත්තටම හරිම ලස්සනයි. මේ ඔක්කොම ටයිල් කෑලි තමයි අල්ලලා තියෙන්නේ මේ. ඕගොල්ලොන්ට පේනවා මේ වගේ මේ උඩට අල්ලලා තියෙන්නේ ඔක්කොම ටයිල් පටි. ඒවා හරි ලස්සනට මේවා ඩිසයින් කරලා අල්ලන්න පුළුවන්. මේකට කිසිම වියදමක් දරන්න දෙයක් නැහැ. මේකට යන්නේ මේ ටයිල් අල්ලන්න ගන්න මෝටරවලට යන සල්ලි විතරයි. ඉතින් මට හිතුණා ඕගොල්ලොන්ට මේක පෙන්නන්න. මොකද මේ ඔක්කොම අයින් සේරටම අල්ලලා තියෙන්නේ මේ විදියට තමයි. ඇත්තටම ලස්සනයි. ඒකේ අමුතු ඩිසයින් එකකුත් තියෙනවා. වියදමක් යන්නෙත් නැහැ. බොහොම පැහැදිලිව ලස්සනට අල්ලන්න පුළුවන්. මේවා කපලා සයිස් කරලා මේ විදියට තමයි අල්ලන්න තියෙන්නේ. ඉතින් හැම පිටියකටම මේ විදියට තමයි මම ඩිසයින් කරලා අල්ලලා තියෙන්නේ. මේ මම්ම තමයි ඇල්ලුවේ. මට ටයිල් අල්ලන්න හැකියාවක් නැහැ. නමුත් මම කල්පනා කරලා මම්ම මේ වැඩේ සම්පූර්ණ කරා. ඇත්තටම ලස්සනයි. ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ විස්තරයක් කියලා මැසේජ් එකකුත් දාන්න. බොහොම ස්තුතියි.